ආයුබෝවන් මිත්‍රවරුනි, ඔබට මතක ඇති පාළු මූසල පෙනුමක් තියෙන තේවත්තක් ගැන අපි අපේ පළවෙනි කතාවේදී කතා වුණා. මේ තේවත්ත ආසන්නයේම තිබ්බ ගෙවල් කිහිපයක් පසුබිම් කරගෙන තමයි අද මේ සත්‍ය හොල්මන් කතාව දිගහැරෙන්නේ. අපේ පැරණි මිත්‍රයෙක් හිටියා උපාලි කියලා. ඔහු ජීවත් වුණේ නුවරඑළිය ප්‍රදේශයේ. රැකියාව විදියට යා ඇඟලුම් කර්මාන්ත ශාලාවක තමයි වැඩ කරේ නුවරඑළිය නගරේ. එයා මුණ දීපු එක්තරා සත්‍ය සිදුවීමක් තමයි මේ. සාමාන්‍යයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කරන අය දන්නවා සමහර කාලවලදී නැවට අදාළ බඩු ටික පටවන්න ඕන වෙලාවට මුළු රෑ පුරාම මුළු කර්මාන්ත ශාලාවම එකම කඩිගුලක් වගේ වැඩ කරනවා. ඒකට කියන්නේ ෂිප්මන්ට් එක යවන්න ඕන කියලා. මේ කියන දවසෙත් උපාලි සහ ඔහුගේ වැඩ කරන අනිත් අය රෑ 12 මාර වගේ වෙනකන් කර්මාන්ත ශාලාවේ එක දිගට වැඩ කළා. ප්‍රවාහන බස් රථය කර්මාන්ත ශාලාව ළඟින් 12:30ට එකට විතර පිටත් වුණා. උපාලිලාගේ ගෙවල් කිට්ටුවට යන්න තවත් විනාඩි 30ක්වත් ගත වෙනවා. බසය ප්‍රධාන මාර්ගයේ නතර කළා. උපාලි බස්යෙන් බැස්සට පස්සේ බස් රථය නොපෙනී ගියා. අඳුර පාළුව හුදකලාව හැමතැනම පැතිරිලා තිබුණේ. පේන තෙක් මානයක ආලෝකයක්වත් සතෙක්වත් පේන්න හිටියේ නෑ. උපාලිලාගේ ගම්මානය තරමක් කඳු සහිත ප්‍රදේශයක්. මෙතනින් ආරම්භ වන පාර යම් තැනිතලාවක ගමන් කරලා එතනින් වම් පැත්තට කොන්ක්‍රීට් වලින් හදපු පඩිපේලියක් දිගේ තමයි යන්නේ. උපාලි හෙමින් කොන්ක්‍රීට් පඩිපෙළ නැග්ගා. කොහොමත් පඩිපේලියේ පඩි 100ක් හෝ ඊට වඩා තියෙනවා. පහලින් පටන් අරන් උඩට යන කෙනෙක් උඩින් මතුවෙන්නේ හති අරිමින්. පඩිපෙළ අවසන් වෙනවත් එක්කම තුම්මං හන්දියක් තියෙනවා. ඒ තුම්මං හන්දියත් පහු කරගෙන තව මීටර 50ක් විතර ගියාට පස්සේ අර මම ඔබට මුලින්ම කියපු තේවත්තට යන පාර වම් පැත්තටත් ගම් මැද්දට යන පාර දකුණු පැත්තටත් තියෙන තුම්මං හන්දියක් හම්බ වෙනවා. මෙතනින් රැයට ගමන් කරන කිසිම කෙනෙක් වැරදිලාවත් තේවත්ත දිහා නම් බලන්නේ නැහැ. තේවත්ත පැත්ත නොබලන්න උපරිම උත්සාහ ගන්නවා. කට්ට කළුවර පාළු ජනශූන්‍ය තේවත්ත හරියට පේන්නේ මහා අගාධයකට අපායකට යන පාරක් වගේ, දොරටුවක් වගේ. මේ තේවත්තේ එක විදිහට සියදිවි හානි කරගත්ත මිනිස්සු ටික හරියට අපි දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් තමයි ඒ වෙලාවේ එතනින් යන ඕනම කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නේ. කොහොම හරි තේවත්තට යන පාර පහු වුණා. දැන් හිතට ටිකක් හොඳයි. ඔහොම ටිකක් ඉදිරියට යනකොට වෙනදට බල්ලෙක් නිදාගෙන ඉන්නවා ඒ අසල ගෙදරක. එදා ඒ බල්ලා හිටියෙත් නෑ. හාත්පස හොඳටම කළුවරයි.
සීතලයි මීදුමයි. උපාලි ඔහොම ඉදිරියට ගියා. ඔහොම මීටර කිහිපයක් ඉදිරියට යද්දී දකුණු පැත්තේ තියෙනවා ගෙයක්. මේ ගෙදර කවුරුත් එදා විතරක් නෙමෙයි ඊට දවස් කීපයකට පෙර ඉඳන් ගෙදර හිටියේ නැහැ. හේව තමයි මේ ගෙදර ජීවත් වෙච්ච එක්තරා පුද්ගලෙක් හදිසි අනතුරකින් මිය යාම. ඒ වෙනකොට එයාගේ මෘතදේහය තැන්පත් කරලා තිබ්බේ බදුල්ල ප්‍රදේශයේ. ඒ කටහඬින් මෙයාට හොනේ හරියට මෙන්න මෙහෙම කියනවා වගේ. ඔය කවුද? ආයෙ තප්පර කීපකින් ඒ හඬ ආයෙ ඇහුණා. මල්ලිද? උපාලි පොඩ්ඩක් නැවතිලා ඔළුව හරවලා ගේට්ටුව දිහා බැලුවා. කළු පාට ඡායාවක්. හැබැයි ඔළුවයි අත් දෙකයි විතරයි එයා දැක්කේ. ගේට්ටුවට උඩින් ඔළුවයි. ඒ දෙපැත්තෙන් අත් දෙකක් එළියට වැටිලා තියෙනවා මෙයා දැක්කා. කට්ට කරුවලයි කිසි දෙයක් පේන්නේ නැහැ. ඒත් උපාලි චුට්ටක් ලං වෙලා බැලුවා. උපාලිට උන් හිටි තැන් අමතක වුණා. දවස් කීපයකට කලින් මිය ගිහිල්ලා බදුල්ලේ මේ වෙනකොටත් මෘතදේහය තැන්පත් කරලා තියෙන පුද්ගලයා තමයි එතන හිටියේ. එතනින් එහාට මොනවද උනේ කියන්න උපාලිට හරි මතකයක් නැහැ. ඒ මොහොතේ ඇතිවෙච්ච බීතිය තෙතිගැන්මත් එක්ක එයා කොච්චර වේගෙන් දුවලා ගියාද කියලා එයා දන්නෙත් නැහැ. අන්තිමට එයා ගිහිල්ලා නැවතුනේ එයාලගේ ගෙදර දොර ගාව.